හරි. සීමාව ගානක්. මෙහෙම. මේ හිතන්නකො. එකයට තුනේ බලයක් එහෙම ඉන්නේ. හරිද? මේක දැක්කහම දැන් පේනවා x 3ට යද්දි යට බිඳුව වෙනවා. හරිද? යට බිඳුව නම් කියන්නේ මේක අර්ථ නැහැනේ. මෙන්න මේ ප්‍රමේය අපිට පාවිච්චි කරන්න වෙනවා. ලිමිට් එක x a වලට යද්දි x වල n ඍණ a වල n බෙදීම x ඍණ a කියන එක නා n a n ඍණ 1යි. හරිද? මේ ප්‍රමේය පාවිච්චි කරන්න වෙනවා. මේක හිතන්න හේතුව මෙන්න මේ එකයට තුනේ බලයක් ඉන්නවනේ. හරිද? මේ එකයට තුනේ බලයට අපි ලොකුවට මුකුත් කරගන්න දන්නේ නැහැනේ. ඒතකොට මේ වගේ බලයක් ආවම ගොඩක් වෙලාවට මෙන්න මේ ප්‍රමේය පාවිච්චි කරන්න වෙනවා. හරිද? එතකොට මේ ප්‍රමේය මෙතන x කියලා කෙනෙක් ඉන්නවනේ. මේ x කෙනෙක් කෙනාවනේ මේ යටත් ඉන්නේ. හරිද? n වෙනි බලය විදිහට එතකොට අපි හිතන්නේ එකයට තුනේ බලය. එයත් එක්ක x වගේ ඉන්නේ කවුද? x ඍණ 30. x ඍණ 30 කියන කෙනෙක්ම යට නැහැනේ. පැහැදිලිද? ප්‍රමේයේ ඉන්නවා නම් මේ බලය ඇතුලින් ඉන්න කෙනාම යට ඉන්න ඕනි. හැබැයි මෙතන x ඍණ 30 මෙතන ඉන්න x ඍණ 3. හරිද? දැන් මෙහෙම වැඩක් කරනවා. යට අපි අර ප්‍රමේය පාවිච්චි කරන්න ඕන හින්දා ලිමිට් එක x 3ට යනවා. මේ x ඍණ 30 එයා ඒ විදිහටම තියාගන්නවා. x ඍණ 30යි 1යට 3යි ධන 3 බෙදීම මෙහෙම වැඩක් කරනවා. මෙහෙමනේ තිබ්බේ ප්‍රමේය. xn ඍණ an x ඍණ a මෙයාම තමයි යට ඉන්න ඕන. x ඍණ 30 කියන එක නා මේ විදිහටම හදා ගන්නවා. x ඍණ 30යි. ගාන ඉන්න ඕන ඍණ 3ක්නේ. ඒතකොට ගානට හානියක් නොවෙන්න නම් මෙන්න මෙතෙන්ට එකතු වෙන්න ඕන ධන 27ක්. ධන 27ක්. හරිද? මෙතනදිත් ගානට හානියක් කරේ නැහැ. හැබැයි මේ ප්‍රමේයේ මැදට ඉන්න ඕන අන්තරයක්. මැදට ඉන්න ඕනි අන්තරයක්. මේ ප්‍රමේය මම මෙහෙම වැඩක් කරගන්නවා. මෙතන මැදට අන්තරයක් ඉන්න ඕනි හින්දා මෙයාගේ මෙන්න මේ කොටස. හරිද? ලිමිට් එකේ x 3ට යද්දී x ඍණ 30 1යට 3 බලය මේ විදිහටම තියාගෙන යට x ඍණ 30යි මෙතන කරගන්නවා මං ඍණ 27යි කියලා. හරිද? ඍණ 27යි කියලා. මේකමනේ උඩ ඉන්න ඕනේ. x වල n ඍණ a වල n බෙදීම x ඍණ a. a මෙතන ඉන්න ඕන ඍණ 27ක්. දැන් මෙතන ඉන්නේ අපි ළඟ ධන 3ක් නේ. මෙහෙම කරනවා. ඍණ 27 එක යට 3 බලය. හරිද? මෙන්න මේ ප්‍රමේය හැඩයටම අපි හදාගත්තා. මේ ප්‍රමේය හැඩයටම. දැන් අපිට කෙලින්ම ප්‍රමේය පාවිච්චි කරන්න තියෙන්නේ. මෙහෙම આવොත් හැබැයි මෙන්න මෙහෙම එකක්. මෙතන දැන් x 3ට යනවා නෙමෙයි. හරිද? ලිමිට් එක x 8ටනේ යන්නේ. එතකොට මෙතන x වගේ ඉන්නේ x ඍණ 30 කියන එක නා යන්නේ ඍණ 27ට. හරිද? ඒකේ විදිහට සීමාව වෙනස් කරගන්න ඕනි. එතකොට මෙතනින් මෙන්න මෙහෙම. මෙතන අපි x ඍණ 30 යන්නේ ඍණ 27ට ඔය හැඩයට හදලා දැන් අපි අර ප්‍රමේය පාවිච්චි කරමු. මෙතන ඉන්න බලය පළවෙනිම කියනවා පල්ලයට. කයට 3යි ඍණ 27යි. එයාගේ මේකෙන් එකක් අඩු කරන්න ඕනි. එතකොට ඍණ 2 බෙදීම 3යි. මෙතන 1යට 3යි 1යට ඍණ 27 ඍණ 27 ලියාගත්තා හිනකොට ඍණ 3 තුන්වෙනි බලය 2 3 ඊට මේ තුනට මේ තුන ගියා. ඍණ 3 වර්ගය ධන 9යි. 9 3ෙන් ගුණ කරගත්තාම 1යට 27යි කියලා මේකට උත්තරේ එනවා.